වගේම හැම තැනකම කාන්තාවක් නැතුව අපිට ඉදිරි ගමනක් යන්න බෑ. එම කාන්තාවන්ව සැමරීම සඳහා මෙහි පැමිණි සිටින ඔබ සියලු දෙනා දුෂ්කර පළාත්වල ඉඳලා ඒ වගේම ඔබගේ හැකියාව පෙන්න ඒ කියන්නේ එක එක්කෙනාට එක එක හැකියාවන් තියෙනවා. ඇත්තටම ඒවා අපිට කොහොමද අනිත් අයට පෙන්වන්නේ ඒ වගේම කොහොමද ජයග්‍රහණය කරා තමන්ගේ ගමන ගෙනියන්නේ. ඒකට අවස්ථාවක් මොටිවයිරස් අධ්‍යාපන හා පුහුණු ආයතනය අපි ඔබට විවෘත කරලා දුන්නා. අපි පළාත් 9ම ආවරණය කරමින් අපේ කාන්තාවන්ගේ ඒ සැඟවිලා තිබ්බ ඒ හැකියාව හොයන ගමනේදී අපිට ගොඩක් මැණික් කැට හම්බ වුණා. ඔබට දුර පළාත් වලින් එන්න පුළුවන්, මේ ළඟ පළාතෙන් එන්න පුළුවන්. සෑහෙන්න දුර ගමනක් යන්න ලෑස්ති වෙලා තියෙන ලස්සන මොහොත. ඔය ඕගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා මොකක් හරි තරගයකින් එක තරඟ දීලා තියෙනවා මෙතන. ඒ තරඟ වලින් දීලා යම් දෙයක් ලබාගෙන තියෙනවා. ඒ තමයි මූලික සංකේතය ඔයගොල්ලෝ ඉදිරියට යන්න ලෑස්ති. ඔය පොඩි වයසේදී දැන් ඔයගොල්ලෝ ඉදිරියට යන්න ලෑස්ති. මම මේ ආදරණීය වගේ ඒගොල්ලන්ට කියන්නේ ඔය ගත්ත පියවර ඉදිරියටම තබන්න ඕනේ ඔයගොල්ලෝ. ගොඩක් මගේ චූටි ළමයි හිම ඇවිල්ලා මේ සම්මාන ගන්නකොට මට සතුටු හිතුණා. අපිත් පොඩි කාලේ ලයිව් බ්‍රීතිං කම්පිටිෂන්ස් තිබ්බම අපි ඉදිරිපත් වෙලා ගන්නවා. ඉතින් ඔය දැන් මම මෙතන ඉන්නේ ඒ පොඩි කාලේ වින් වෙච්ච හින්දා. මම පොඩි කාලේ ගොඩක් ඒවට ගිහිල්ලා පාටිසිපේට් වෙලා වින් කරලා තියෙනවා. ඒ ඇක්ටිවිට් එක කතික තරඟ ඩිබේට්ස් ඒ වලට ගිහිල්ලා තමයි අද මේ පර්සනැලිටි එක හැදලා තියෙන්නේ. තම පර්සනැලිටි එකක් එන්නේ නැහැ. அவங்க காலத்தில் பெண்கள் ஆத்மீக துறையில் ஒரு அப்பாவிகளாக இருந்தாலும் கூட இன்றைய காலத்தில் பெண்கள் அப்பாவிகளும் தான் ஆத்மீக துறையிலும் தான் எல்லா வகையிலும் தந்த கணவனுக்கு ஒரு உதவியாகவே இருக்கின்றார்கள் என்ற ஒரு முக்கியமான ஒரு மெசேஜை நான் சொல்ல விரும்பினேன். அதனால தான் நான் இன்னைக்கு ஒரு மகளின் தினம் என்ற வகையில் நான் உங்களுக்கு கூற விரும்புகிறேன். මම පෞද්ගලික කාලය තුළ මම නයිටකේ වැඩ කරන කාලය තුළ දැක්ක දේ තමයි දැන් අනිකුත් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව විශාල පිළිවීමක් අධ්‍යාපනයේ පුහුණුව නායකත්වය තාක්ෂණයත් එක්ක යන තරුණයන් විශාල ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් තියෙනවා මේ පිටුනගින පළාත්වල. ඒ නිසා විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මොටිවයිරස් එඩියුකේෂන් පුහුණු ආයතනයට තමන්ගේ ආයතනයේ මූලික පරමාර්ථයෙන් බැහැරව මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් මේ සිසුන්ගේ නැත්නම් මේ තරුණ කණ්ඩායම් වල කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමට පෙරදීම සම්බන්ධයෙන් 3, 2, 1. Are you all ready? Say yes. Yes. Okay. And the winner is Mohan Jonsia. It is both an honor and privilege to stand before you today as the Director of Operations at the Motivirus Education and Training Center to deliver the vote of thanks on this inspiring occasion, International Women's Day celebration and the awarding ceremony.